Sachini. Today we are going to visit Natal Selvi Temple for my assignment. So I thought to take you with me and show you this beautiful place. And this is my friend Lakshani. She is friend since grade 2. So she also joined with us. Let's get started. Temple. As you can see, this environment is very calm and relaxing. This place is perfect for meditation and spiritual peace. So let's see what's inside in this temple. Come with us. One of the main supporter of this temple, Mr. Kapilendra Singha. So we get some information about this place. නමාවේ පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මේ විහාරේ මේ සෙල්ගිරි විහාරේ ගැන විස්තර ටිකක්. හොඳයි. තෙරුවන් සරණයි දොලට මේ අපි ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව සෙල්ගිරි විහාරේ. ඒකට කියනවා නැවකඩ සෙල්ගිරි විහාරය කියලා. ඉතින් මේ නැවකඩ සෙල්ගිරි විහාරයේ ඓතිහාසික පන්සලක්. මේ ගැන ගොඩෝ දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය තොරතුරු ටික හොයාගන්නකොට මේ දැන් අපි ඉතිහාසය ආධාරලා තියෙන ඕගොල්ලෝ ආධාරලා තියෙන පාසල යන කාලේ මේ දැන් කෝට්ටේ යුගයේ තනිය වල්ලභ කියන රජුරු කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ඔය මාදම්පේ ඉඳලා මේ නැවකඩ ආවට මේ සැරිසරන්නට. ඒ කියන්නේ එනකොට ඇවිල්ලා මේ පන්සල ආවට මේ නැවකඩ කියන වැවට බැහැලා එතුමා මේ දියනාන්න විනෝද වෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ දියනාන මංකඩ තමයි නෑව රජුරු නෑව මංකඩ නෑවකඩ බවට පත් වෙලා තිබ්බා කියලා පුරාවෘත්ති වල සඳහන් වෙනවා. ඉතින් මේව ගැන කෝට්ටේ යුගයේදී හා අනිත් ඉතිහාස ග්‍රන්ථවල හා පුරාවෘත්ති වල බොහෝ සඳහන් වෙනවා. ඒ නිසා මේක පුරාණ විහාරයක් හැටියට වෙන. නමුත් මේක සංවර්ධනයේ ගොඩාක් දුරට මෑත කාලේ දැන් ඒක වඩාත් වැඩි දියුණු වුණේ මේ නැවකඩ පන්සලත් එක්ක ඉතාම ලස්සන භූමි විභාගයක් පිළිලා තියෙනවා. ඔයාලා දැකින් නැති එනකොට ලස්සන වැවක් තියෙනවා. වැවත් එක්ක පන්සලත් එක්ක ඊළඟ මේ පියවරේ තියෙනවා මේ මළුව මේ විහාර මළුව. ඉතින් මේ එකම පන්සලේ මළු තුනක්. පහත් මළුව, මැද මළුව, විහාර මළුව. මේ උඩ මළුවේ තමයි මේ පිළිම වහන්සේ නිසා තමයි ගොඩක් දුරට මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේක තනිකර පිහිටි කළු ගලක නිර්මාණය වුණු පිළිම වහන්සේ නමක්. ඉතින් පිළිම වහන්සේ තුලත් සුවිශේෂත්වයක් තියෙනවා. එකක් තමයි මේක තනිකර කළු ගලේ නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට මේක උස ප්‍රමාණය ලංකාවේ පිළිම වහන්සේලා අතර උසම පිළිම වහන්සේ තමයි අපි අහලා තියෙන අවකන බුදු පිළිම වහන්සේ අනුරාධපුරේ. ඒතර අවකන බුදු පිළිම වහන්සේගේ උස අඩි 45යි. අපේ මේ නැවකඩ මේ සෙල්ගිරි විහාරයේ පින්න මේ පිළිම වහන්සේගේ අඩි 65කට ආසන්න උසක් තියෙනවා. එතකොට දැන් ලංකාවේ උසම ඉටි පිළිම අතර ප්‍රධාන පෙළේ පිළිම වහන්සේ නමක් තමයි මේ නැවකඩ සෙල්ගිරි පිළිම වහන්සේ. ඒ නිසා ඒකත් විශේෂයි සුවිශේෂයි. අඩි විශාලත්වයෙන් හා ඒ වගේම කළු තනිකර කළු ගලගෙන ඉනවා. ඊළඟට ඔය මේක නිර්මාණය කරලා තියෙන මේ මුද්‍රාවත් විශාලයි. කටක හස්ත මුද්‍රාවක්. අර තියෙන ඔයාලට පේනවා ඇති.
වහන්සේගේ විවිධ මුද්‍රා වලින් උන්වහන්සේ පිළිම නිර්මාණය කළා තියෙනවා. ඒ මුද්‍රාවත් ගොඩාක් දුරට අපේ පිළිම කලාවේ දක්නන්නේ නැහැ. නමුත් නැවකඩ පිළිම වහන්සේ අතර තියෙනවා. ඒ නිසා අපේ මුද්‍රාව වගේම කටකාස්ස මුද්‍රාව එක තියෙනවා. ඒ නිසා මේ පිළිම වහන්සේ විශේෂත්වයක් වෙනවා. ඊළඟට මේ ගල විශේෂ පාෂාණ විශේෂයක්. රක්ත පාෂාණයක් හැටියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. නිසා අපිට මේ පිළිම වහන්සේ ලංකා ඉතිහාසයේ අපිට වැදගත් පිළිම වහන්සේ නමක් හැටියට නැවකඩ සෙල්ගිරි පිළිම වහන්සේ හඳුනන්න පුළුවන්. ලෝකයේ පිළිම වහන්සේලා අතර. ගොඩාක් ස්තුතියි කපිල මාමා අපිට මේ පිළිබඳ විස්තර ලබා දුන්නට. අපි ආයේ නැවත දවසක මේක පන්සල බලන්න එන්න. I think this place is very calm and relaxed. It helps reduce our stress and think positively. As well as places like this are very important for our mental well-being. Spending time in a peaceful environment like this, we can improve our mood and mental health.